අපි යන්නයි ලෑස්ති වෙන්නේ. අද යන්නේ පීක් ඩිස්ට්‍රික්ට්. පීක් ඩිස්ට්‍රික්ට් වල රොබින් හුඩ් කේව් එක බලන්න තමයි යන්න හදන්නේ. පොඩි හයික් එකක් තියෙනවා. ඊට අමතරව තව තැන් කීපයක් තියෙනවා බලන්න. ගිහිල්ලා බලමු. සුබ උදෑසනක් හැමෝටම. අපි දැන් ඉන්නේ හැතර්සේජ් වල පීක් ඩිස්ට්‍රික්ට් වල හැතර්සේජ් කියන පොන්චි ටවුන් එකේ තමයි ඉන්නේ. මේ ටවුන් එකේ තියෙන විශේෂත්වය තමයි රොබින් හුඩ් කතාමාලාවේ විශේෂ ටවුන් එකක් තමයි මේක. ඒකට හේතු වෙන්නේ රොබින් හුඩ් හිටපු ෂර්වුඩ් කැලේ දැනට ඉතුරු වෙලා තියෙන ඇත්තටම නොටින්හැම් වලට සීමා වෙච්ච පොඩි ප්‍රමාණයක. ඒත් ඉස්සර ෂර්වුඩ් කැලේ නොටින්හැම් වල ඉඳන් ෂෙෆීල්ඩ් වෙනකන් විශාල වපර්සරියක පැතිරලා තිබිලා තියෙනවා. එතකොට අපි එහෙම හිතුවොත් මේ හැතර්සේජ් කියන හරියේ ෂර්වුඩ් කැලේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේක තියෙන්නේ මේ හැතර්සේජ් කියන පුංචි නගරය නැත්තම් ටවුන් එක තියෙන්නේ නොටින්හැම්ුයි ෂෙෆීල්ඩ්ුයි අතර පීක් ඩිස්ට්‍රික්ට් එක ඇතුළේ. එතකොට මේ හරියේ පුරාවෘත්තයේ නැත්තම් අතීත කතාවලට අනුව මේ හරියේ රොබින් හුඩ් එතකොට සැරිසරලා තියෙනවා. ඒක තමයි අතරම හැතර්සේජ් වල තියෙන විශේෂත්වය. ඊගාවට අපි හැතර්සේජ් වලට ආවේ අද රොබින් හුඩ් කේව්ස් එක නැත්තම් පීක් ඩිස්ට්‍රික්ට් වල තියෙන රොබින් හුඩ් කේව්ස් බලන්න යන්න තමයි අපි හැතර්සේජ් වලට ආවේ. ඒක තමයි අපි හැතර්සේජ් වලට එන්න හේතුව. රොබින් හුඩ් කේව්ස් වලට අපිට යන්න පොඩි හයික් එකක් තියෙනවා. ඒක හයික් එක යන අතරේ රොබින් හුඩ් කේව්ස් එක බලන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. ඒ අතරේ අපිට තව විශේෂ තැනක් හම්බෙනවා මේ ගමන පටන් ගත්ත ගමන්. ඒ කියන්නේ හැතර්සේජ් ටවුන් සෙන්ටර් එක ඇතුළෙම තියෙන විශේෂ තැනක්. ඒක තමයි රොබින් හුඩ් කතාමාලාවේ වෙන ලිටල් ජෝන්ගේ සොහොන තියෙන පල්ලිය තියෙනෙත් මේ හැතර්සේජ් කියන පුංචි ගමේ. සෝ අපි මේ දැන් යන්න හදන්නේ එතනට. අපි ගිහිල්ලා බලමු ලිටල් ජෝන්ගේ සොහොන තියෙන පල්ලිය. මේ තමයි පල්ලිය. ලිටල් ජෝන්ගේ සොහොන තියෙන පල්ලිය. මේ පල්ලියට අයිති සෝන් බිමේ නැත්තම් ග්‍රේව්යාඩ් එකේ තමයි ලිටල් ජෝන්ගේ සොහොන තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඒක කොච්චර ලොකුද කියලා. මොකද ලිටල් ජෝන් කියන්නේ ගොඩක් උස මිනිස්සෙක් කියලා තමයි ජනප්‍රවාදේ තියෙන්නේ. අපි ආවා ලිටල් ජෝන්ගේ ග්‍රේව්යාඩ් නැත්තම් සොහොන තියෙන ගමන්ට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක කොච්චර ලොකුද කියලා. ඇත්තටම මේක ලෙජෙන්ඩ් එකක් නැත්තම් ජන කතාවක්. එතකොට ලිටල් ජෝන් කියලා කෙනෙක් ඇත්තටම හිටියද නැද්ද කියලා හරියටම කියන්න බෑ. ඒත් මෙතන කැනීමක් කරනකොට
ඒ කට්ටියට හම්බෙලා තියෙනවා අඩි 7ක්. අඩි 7ක් නෙවෙයි. ඇත්තටම ලිටල් ජෝන්ගේ උඩ උස අඩි 7ක් කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. කලව පේශියක් නැත්තම් තයිබෝන් එකක් හම්බෙලා තියෙනවා. ගොඩක් දිග එකක් අස්තියක් හම්බෙලා තියෙනවා. ඉන්චස් 32ක නැත්තම් අඟල් 32ක් දිග අස්තියක් හම්බෙලා තියෙනවා. අස්ති කොටසක්. එතකොට කට්ටිය විශ්වාස කරනවා මෙතන තමයි ලිටල් ජෝන්ව වලදාලා තියෙන්නේ කියලා. මෙතන තියෙන මේ ස්ටෝන් එක නැත්තම් මේ පලකය 1929 හදපු එකක්. ඊට කලින් එක මේ චර්ච් එක ඇතුළේ තියෙනවා කියලා තමයි කියන්නේ. අපිට චර්ච් එක ඇතුළට යන්න පුළුවන් වුණොත් අපිට සමහර විට බලන්න පුළුවන් වෙයි. චර්ච් එක ඇත්තටම වහලා තියෙන්නේ. දැන් අපි මෙතනින් ගිහිල්ලා රොබින් හුඩ් කේව් එක පැත්තට යන්න තමයි හදන්නේ. දැන් උදේ 10යි. තාම ගොඩක් සීතලයි. ඒත් මම හිතන්නේ ටෙම්පරේචර් එක සෙන්ටිග්‍රේඩ් 4ක් වගේ තමයි තියෙන්නේ. වගේ ගේට්ටු පාවිච්චි කරන්නේ මේ පැත්ත පාර එහා පැත්ත සත්තු ඉන්න භූමියක්. එතකොට මිනිස්සුන්ට ඒවෙන් එළියට එන්න පුළුවන් වුණාට සත්තුන්ට ඒවෙන් එළියට එන්න බෑ. එතකොට ඒ විදියට සත්තුන්ව කොටු කරලා තියන්න නැත්නම් ගේට්ටුවකුත් එක්ක සත්තුන්ව කොටු කරලා තියන්න තමයි ඒ වගේ ගේට්ටු පාවිච්චි කරන්නේ. මේ හැම තැනම වගේ ඒ වගේ ගේට්ටු පාවිච්චි කරලා තියෙනවා. එක විවිධාකාරයේ ගේට්ටු තියෙනවා. එකත් එක වර්ගයක ගේට්ටු වර්ගයක්. අපේ කලින් වීඩියෝ එකේ තව ගේට්ටුවක් නෙවෙයි අතර පඩි වෙලක් පාවිච්චි කරලා කොහොමද ඒ විදිහට ඉඩම් දෙකක් වෙන් කරලා තින්නේ කියලා තිබ්බා. මේකත් ඉඩම් අතර නැත්තම් පාරකු ඉඩමුගේ අතර ඔය විදිහට ගේට්ටු වලින් වෙන් කරලා තියෙනවා. එතකොට සත්තුන්ට එළියට යන්න විදියක් නැහැ. අපි දැන් ටිකක් දුර ආවා. ගොඩක් දුර නෙවෙයි පොඩි දුරක්. ගොඩක් සීතලයි. ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 3යි තාම. උලඟක් තියෙනවා. එතකොට ඇත්තටම අපිට දැනෙන සීතල ඊට වඩා ගොඩක් වැඩි. මේ අත්තරම උපුරු ගහනවා නිකන් කල්දලා වගේ තියෙනවා. ඊටම උඩට යන්න තමයි තියෙන්නේ මේ පාර දිගේ. ඊට පස්සේ පාරේ ඇත්තටම අපි කලින් ගිහිල්ලා නැහැ මේ පාර. නැත්නම් මේ කීව්ස් වලට පාර හරියටම දන්නේ නැහැ. පාර බලාගෙන තමයි යන්න ඕනේ. මේ පාරවල් ඇත්තටම හොයාගන්න ඉච්චර අමාරු නෑ. සීතල සාමාන්‍යයෙන් ගාලා තිනවා. අතරමං වෙන්න තියෙන chance එක අඩුයි. කාලගුණය නැත්තම් දේශගුණය. ඇත්තටම කාලගුණය ඉක්මනට වෙනස් වුනේ නැත්තම් මීඩියම් බෑවොත් ඒ වගේ දෙයක් වුණොත් ඇරෙන්න ඉක්මනට නැත්තම් පාසුවෙන් පාර හොයාගන්න පුළුවන් විදිහට තමයි මෙහි යන තැන් ලක්මු කරලා තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඇතරම මේ වින්ටර් එකේ අද දෙසැම්බර් 6 නැත්තම් බොක්සිං ඩේ එක වින්ටර් එකේ හොඳට ඉර පායලා තියෙන හොඳ
දවසක් අද ඇත්තරම නැත්තම් ගොඩක් දුරට අහස ග්ලූමි නැත්තම් වලාකුළු වලින් බර වෙලා තින්නේ නැත්තම් වහිනවා මේ සැරේ වින්ටර් එකේ ඇත්තරම හිම නම් හරියට වැටුණේ නැහැ ඒත් ෆ්‍රොස්ට් එක බලා ගන්න පුළුවන් මේ හැමතැනම ෆ්‍රොස්ට් එක කියන්නේ අර තුහින කියන්නේ අන්න ඒවා එතකොට ඒවා බිම මෙදිලා තියෙනවා ගොඩක් ඊට අමතරව මේ දවස්වල හිම නම් තාම හැම හරියට වැටලා නැහැ පීක් ඩිස්ට්‍රික්ට් එකට හරි නැත්නම් නොටින්ගම් පැත්තට හරි සමහරට පීක් ඩිස්ට්‍රික්ට් එකට කලින් වැටෙන්නේ මොකද නොටින්ගම් වලට වඩා ඇත්තටම පීක් ඩිස්ට්‍රික්ට් මේ හරිය සීතලෙන් වැඩි දැන් ඇත්තටම පේනවා ටවුන් එක මොකක්ද අපි පහු කරන් ආව ටවුන් එක හැඩර්සේජ් පේනවා පල්ලෙන් ඊට අමතරව අපිට හොප් වල තියෙන සිමෙන්ති ෆැක්ටරි එක පේනවා සිමෙන්ති කර්මාන්තශාලාව ඒක තමයි අර අතන ලොකුවට පේන්නේ පල්ලෙහා හැඩර්සේජ් කාසල්ටන් සමහරට පේන නැතිව පල්ලෙහා හරියට මුදුර ගන්න බෑ කාසල්ටන් සාමාන්‍යයෙන් තියන්නේ මේ සිමෙන්ති ෆැක්ටරියට තව එහාට වෙන්න මේ පැත්තට වෙන්න තියෙන්නේ ඇත්තටම ඔව් අපිට යන්න තියෙන්නේ මේ පැත්තට දිගට මෙතනින් ආයෙ අපිට පාර තමයි අපිට තියෙන්නේ කොහොමද හොඳයි එදාට වඩා අමාරුද ලේසිද ඕකේ හැබැයි උලන් තියෙනකොට ඇත්තටම සීතල ෆීල්ස් ලයික් එක නැත්නම් අපිට දැනෙන හීට් ප්‍රමාණය වැඩි වෙනවා කලින් බලද්දි සෙන්ටිග්‍රේඩ් අංශක 3 තිබ්බේ මේ වගේ එකක් එනකොට ඇත්තටම බිඳුවට අඩු වෙනවා අපිට දැනෙන සීතල. එතකොට ටිකක් අමාරුයි අත් වලට අමාරුයි අවුදින්ද ටිකක් ෂේප් ඒත් අමාරුයි මොකද මේ උලගත්තේ අපි යන් ඉස්සරහට පාර දිගේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ රොබින් හුඩ් කේව් එකේ පල්ලෙහාට එතන කාපාක් එකක් තියෙනවා අපි එතනට වාහනේ ආවේ නැහැ අපිට පල්ලෙහා හැතර්සේජ් වල ලිටල් ජෝන් ග්‍රේව්යාඩ් එකට යන්න ඕන හින්දා සහ තව ටිකක් අපේ හයික් එකේ දුර ප්‍රමාණය ටිකක් වැඩි කරගන්න අවශ්‍ය වෙච්ච හින්දා අපි නෙතට වාහනේ ආවේ නැහැ දැන් අපි යන්න හදන්නේ අන්න අර හරිය යම් තැනක තමයි අතරම රොබින් හුඩ් කේව් එක තියෙන්නේ අපි මේක දිගේ මෙහෙම ගිහිල්ල එතනින් උඩ නැගලා ඊට පස්සේ එතනින් වම් අත පැත්තට ගිහිල්ලා තමයි රොබින් හුඩ් කේව් එකට යන්නේ. රොබින් හුඩ් කේව් එකෙන් පස්සේ තව ටිකක් වම් අත පැත්තට නැත්නම් තව ටික ඉස්සරහට ගියාන් පස්සේ ස්ටැනර්ඩ් චේජ් කියන පීක් ඩිස්ට්‍රික්ට් වල රොක් ක්ලයිම්බින් වලට ප්‍රසිද්ධ තැන හම්බෙනවා. අපි එතනටත් යනවා. මුලින් අපි යන්නේ රොබින් හුඩ් කේව් එකට. රොබින් හුඩ් කේව් එකේ විශේෂත්වය ගැන එතනට ගිහිල්ලා කියන්න. යමු උඩට. මේ අපි යන්නේ රොබින් හුඩ් කේව් එක බලන්න. අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ සමහරට කියන එක හෙන ගන්න නැහැ මොකද සාමාන්‍ය පොළගක් තියෙනවා අපි දැන් උඩට ඇවිල්ලා උඩට
මත පැත්තට මේ එජ් එක දිගේ නැත්නම් රිජ් එක දිගේ යන ගමන් ඉන්නේ. රොබින් කේව් එක තියෙන තැනට රොබින් හුඩ් කේව් එකට මෙතන මේ එජ් එකේ ඉඳන් අපි පල්ලෙහාට බහින්න ඕනේ. අපි ඒ බහින්න ඕන තැන බලාගෙන හොයාගෙන තමයි යන්නේ. සෙනග ගොඩාක් ඉන්නවා. රොබින් හුඩ් කේව් සීගවට සාමාන්‍යයෙන් එංගලන්තේ මිනිස්සු නැත්නම් මිනිස්සු ලෝකල්ස්ලා ඇවිදිනවා ගොඩක්. එතකොට ඒගොල්ලෝ සමහරට දවස් ගානේ එන තැන වෙන්න පුළුවන් ඇවිදින්න. තමයි පල්ලෙහා පාපක් එක ඊට පස්සේ ආයෙම පේනවා අපිට සිමෙන්ති ෆැක්ටරි එක අද සේජ් වෙන්නේ වැහිලා ඉන්නේ කාර්මික ඉස්සරහට. Ayun ba? Aku nak mana ni? Dekat. Ini kalau pasal ini ni. ඔය අපැත්තෙන් කොරිඩෝර දිගටම තියනවනේ ඒකට යන්න බැරිද? බෑ එතන යන්න බෑ. අපිට බෑග් එළිය තියලා යන්න වෙන්නේ නේ. ඔව්. ඔන්නයි බෑග් එක අරන් යතේ. මම නම් තියලා යනවා. මෙතනින් තියනවා. අපි දැන් ඉන්නේ රොබින් හුඩ් කේව් එකේ. අපි කේව් එකේ එහා පැත්තට යන්න කියලා බලන්නේ. try කරලා බලමු. මෙතනින් යන්න නෑ. Okay. අපෝ එන්න පුළුවන් ගන්න මෙතන. මං කියන්නේ එපා කියලා. That is definitely through water. ආමෝ ගණිනේ පොමරි. Oh yeah, you've got to go around the front. It's a little precarious. Oh, there's a massive lake down there. Okay. පුළුවන්. ඒක අමාරුයි පැත්තට අමාරුයි. පුළුවන්.
තැන නැති එක තමයි බය මට ඉස්සරහින්. ආව්. ඔය බලනවද? මටත් බැරි මම හිතන්නේ. මෙතනින් තමයි මේ මම දැකපු එකේ කට්ටිය යන්නේ. දැන් ගන්නවා. ලිස්සයි ඈ. සපත්තු ෂුවර් නේද වට? පාටෙන් ලේසි. ඔයා මේක අතර කකුල තියන්න මම අල්ල ගන්නවා කොහොමද? ඇතුලෙන් හරි ඉන්න පුළුවන් නේද? මේ මෙතනින් තමයි එන්නේ නැත්තේ. ඉතින් හරි ඉතින්. අපි රොබින් කියව ගාවට ආවා. ඉස්සරහට එතන ගාවට කියන්නේ ඉස්සරහට. අපි මෙන්න මෙතනින් තමයි ආවේ. කේව් එක ඇතුළට. මේ පාර නැත්තම් අපිට එන්න පුළුවන් මෙන්න මේ ඇතුලේ. මේ ඇතුලෙන් බහැලා අර එතන එහා පැත්තේ තියෙන ගලෙන් බහැලා එන්න පුළුවන්. මෙතන වතුර පිරලා තීචින්ද අපි එළියෙන් එන්න තීරණය කරා. එතන පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. ඒත් එතන ඉච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකින්ද අපි එතනින් ආවා. කේව් එක ඇතුළට සාමාන්‍ය ඉඩ තියෙන කේව් එකක්. රොබින් හුඩ් කියන එක ඇත්තරම මේ එංගලන්තේ එන පුරාවෘත්තයක්. සමහර විට රොබින් හුඩ් කියලා කෙනෙක් ඉන්නේ නැති එංගලන්තේ නැත්තම් මේ නොටින්හෑම් ෂෙෆීල්ඩ් අතර ප්‍රදේශයේ නැත්තම් නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ රොබින් හුඩ් මෙතන ඉඳලා අර පල්ලෙහා තියෙන පාරේ යන කරත්ත ඊගාවට රජයට අයිති නැත්තම් මේ ප්‍රදේශයේ ෂෙරීෆරයට අයිති බදු එකතු කරන වාහන නැත්තම් කරත්ත යනකොට ඒවත් දිහා බලාගෙන ඉඳපු තැනක් විදිහට තමයි මෙතන පුරාවෘතේ නැත්තම් ජන වහරේ ජන කතාවල සඳහන් වෙන්නේ. එතකොට මේ පාර ඉස්සර නොටින්හෑම් වල ඉඳන් යෝක් වලට යනකම් තිබිලා තියෙනවා. කියන්නේ සමහරට ෂෙෆීල්ඩ් හරහා යෝක් වලට වෙන්නේ නැති තිබිලා තියෙනවා. එතකොට මේ පාර තිබේ ගොඩක් කරත් ඊගාවට දාන්නේ පිරවපු වාහන ගොඩක් දේවල් යන්නේ නැති. ඒව දිහා රොබින් හුඩ් එයාගේ කට්ටියත් එක්ක එයාගේ සමාජිකයෝ කට්ටියත් එක්ක මෙතන ඉඳන් ඔත්තු බලන්නේ නැති. සමහර විටාවට ඒවට පහර දෙන්න ප්ලෑන් කරන්නේ නැති. ඒ වගේ දේවල් කරන්නේ නැති මෙතන ඉඳන්. ආයෙත් කියන්න ඕනේ රොබින් හුඩ් කියන්නේ පුරාවෘත්තයක් නැත්තම් ජන කතා වෙන දෙයක්. සමහරවිට රොබින් හුඩ් කියන කෙනෙක් ඉන්නේ නැති. සමහරවිට නැතුව ඇති. කොහොම හරි අපි ආවා රොබින් හුඩ් කේව් එක හොයාගෙන. මෙතන හරිම ලස්සන තැන. ලස්සන පිහිටීමක් ඇත්තරම. අපි ආයෙ එළියට ගිහිල්ලා ආයෙ උඩට නැගලා ආයෙ දිගටම යනවා ස්ට්‍රයිඩ් එජ් එක දිහාවට. මේක දිගටම තියෙන නිකන් ගල් දැම්මක් වගේ එකක්. මම අර කලින් පෙන්නුවා වගේ කට්ටිය ඇවිල්ලා මෙතන රොක් ක්ලයිම්බින් කරනවා. ඊගොඩ මං හිතන්නේ මෙහි එතන නම් අයිස් ක්ලයිම්බින් වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. එච්චරට අයිස් හැදෙන්නේ නැතුව ඇති මෙතන. කොහොමද මේ අවුරුද්දේ එච්චර කොහොමටවත් අයිස් හැදුනේ නැහැ. නැත්නම් එහෙම වැඩින්නේ නැහැ කින්ද කොහොමටවත් අයිස් ක්ලයිම්බින් නම් කරන්නේ නැතුව ඇති මෙතන. ඒත් රොක් ක්ලයිම්බින් නම් ගොඩක් කට්ටිය කරනවා තේනවා. අපි බලමු ඉස්සරහට ගිහලා
චර්ච් කියන්නේ ලෝක ප්‍රසිද්ධ කඳු නගින ස්ථානයක් නැත්නම් රොක් ක්ලයිම්බින් වලට ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ රොබින් හූඩ් කතා මාලාව, ඒ වගේම ජේන් අය කතා මාලාවේ පසුබිම විදිහට යොදාගත්ත ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි එතනින් පල්ලෙහාට බැහැලා ආයේ හැතර්සේජ් පැත්තට යන්න පටන් ගත්තා අපේ හයික් එක ඉවර කරන්න. අපි හයික් එක ඉවර කරලා හැතර්සේජ් වලට ආයෙ ඇවිල්ලා ඇත්තටම එච්චර ලොකු හයික් එකක් නෙවෙයි අද. පොඩි එකක්. ඒත් කිලෝමීටර් සාමාන්‍යයෙන් 10ක ආසන්න වාහනයක් තිබ්බා. සම්පූර්ණ හයික් එක. හයික් එකේ ඩීටේල්ස් ටික දාන්න. වෙන තව හයික් එකකින් අපි හම්බෙමු.